හැමෝම කතා කරන PR කියන්නේ මොකද්ද? ලංකාවට මේක ගන්න පුළුවන්ද? කාටද මේ TCL කියලා කියන්නේ? PR එක කියලා long term permit එකක්ද හම්බ වෙන්නේ? 2011 දිනම වෙනස් කරේ ඇයි? අද අපි රුමේනියාවේ PR එක ගැන තියෙන ලොකුම මිත්‍යාව නැති කරගමු. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කතා කරනවා TCN කෙනෙක් කියන්නේ කාටද? PR එක සහ long term permit එක අතර තියෙන වෙනස මොකද්ද? ඒ වගේම EU පුරවැසියෙකුට සහ TCN කෙනෙකුට මේ නීතිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. Third country national. එහෙම නැත්නම් තෙවන රටක පුරවැසියන් කියලා කියන්නේ කාටද? යුරෝපා සංගමය, යුරෝපීය ආර්ථික කලාපය, ස්විට්සර්ලන්ත සම්මේලනයේ පුරවැසිභාවය නොමැති ඕනෑම අයෙකුට අපි තෙවන රටක පුරවැසියෙක් කියලා හඳුන්වනවා. රුමේනියාවේ ජීවත් වන සියලුම ශ්‍රී ලාංකිකයන් එතකොට මේ තෙවන රටක පුරවැසියන් කියලා තමයි අපි හඳුන්වන්නේ. මේ කාරණේ අපි මුලින් තේරුම් අරන් ඉන්න ඕනි මම ඉස්සරහට කතා කරන නීතිමය වෙනස්කම් ගැන තේරුම් ගන්න නම්. long term permit එක සහ PR එක අතර තියෙන වෙනස. අවුරුදු 5ක් අඛණ්ඩව රුමේනියාවේ රැඳී සිටීමෙන් ඔබට ලැබෙන්නේ permis de ședere permanentă, permis de ședere pe termen lung. අම්මෝ මොනවද මේ වචන? කලබල වෙන්න එපා. මම ඔයාට මේ වචන එකින් එක පැහැදිලි කරන්න. 2011ට පෙර රුමේනියාවේ TCLට ඒ කියන්නේ තෙවන රටක පුරවැසියන්ට තිබුණේ permis de ședere permanentă කියන සංකල්පය. ඒකට තමයි ඔය අපි හැමෝම PR එක කියලා කියන්නේ. නමුත් 2011 දී රුමේනියාවට සිද්ධ වුණා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරපු 2003-109 EC කියන නියෝගය ක්‍රියාත්මක කරන්න. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? නීති අංක 157 ඇලයිරක් 2011 කියන නීතිය යටතේ permis de ședere permanentă කියන නම permis de ședere pe termen lung කියලා සංශෝධනය කරා. යුරෝපා සංගමයට අවශ්‍ය වුණේ හැම සමාජික රටකම ජීවත් වෙන long term residents ලට එකම නමක් සහ ඒකාකාරී අයිතිවාසිකම් මාලාවක් ලබා දෙන්න. ඒ කියන්නේ රුමේනියාවේ අවුරුදු 5ක් අඛණ්ඩව ජීවත් වෙන ඔබට ඒ කියන්නේ TCN කෙනෙකුට තෙවන රටක පුරවැසියෙකුට ලැබෙන්නේ permis de ședere pe termen lung කියන කාඩ්පතයි. එතකොට permis de ședere permanentă කියන කාඩ්පත අදාළ වෙන්නේ යුරෝපා සංගමේ පුරවැසියන්ට විතරයි. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අපි රුමේනියාවේ PR එක කියලා මෙන්න මේ නම් දෙක තමයි මෙච්චර දවස් පටලගෙන ඉඳලා තියෙන්නේ. ඔයාලට ස්ක්‍රීන් එකේ පේන විදිහට පළවෙනි තීරුවේ තියෙනවා permis de ședere permanentă, දෙවෙනි පැත්තේ තියෙනවා permis de ședere pe termen lung. එතකොට මේකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ permanent residence කියලා. එතකොට මේකේ සිංහල තේරුම ස්ථිර පදිංචි බලපත්‍රය. එතකොට මේක ගන්න පුළුවන් යුරෝපා සංගමේ යුරෝපීය ආර්ථික කලාපයේ හෝ ස්විට්සර්ලන්ත සම්මේලනයේ පුරවැසියන්ට පමණයි. එතකොට අපි දෙවන තීරුවට ආවම මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා long term residence permit කියලා. ඒ කියන්නේ දිගු කාලීන පදිංචි බලපත්‍රය. මේක ලබා ගන්න පුළුවන් තෙවන රටක පුරවැසියන්ට පමණයි. සාරාංශයක් විදිහට ගත්තම TCN කෙනෙක් විදිහට රුමේනියාවේ අවුරුදු 5 සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට ලැබෙන්නේ මෙන්න මේ ședere pe termen lung කියන බලපත්‍රය. ඒ කියන්නේ long term residence permit කියන එක. මෙම දිගුකාලීන පදිංචි බලපත්‍රය ස්ථිර සහ සුරක්ෂිත පදිංචි අයිතිවාසිකමක් සපුරනවා. මේ තත්ත්වය ඔබගේ රැකියාවට, ව්‍යාපාරයට, ඒ වගේම අධ්‍යාපනයට කිසිසේත්ම බලපාන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ රැකියාවෙන් ඉවත් වුණත් මේ තත්ත්වය එක දිගටම පවතිනවා. අපි දැන් බලමු EU පුරවැසියන්ට සහ TCLට මේ නීතිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. යුරෝපා සංගමේ පුරවැසියන්ට හම්බ වෙන්නේ permis de ședere permanentă. ඒ කියන්නේ ස්ථිර පදිංචි අයිතිය. එතකොට TCN පුරවැසියන්ට හම්බ වෙන්නේ permis de ședere pe termen lung.
ඒ කියන්නේ දිගු කාලීන පදිංචි අයිතිය. එතකොට යුරෝපා පුරවැසියන්ට මේ යුරෝපා සංගමයේ නිදහස් සංචලන නීති මගින් තමයි මේ නීතිය පාලනය වෙන්නේ. එතකොට TCN පුරවැසියන්ට ඩිරෙක්ටිව් 2003/109 EC යටතේ තමයි පාලනය වෙන්නේ. එතකොට මේ යුරෝපා සංගමයේ පුරවැසියන්ට අඛණ්ඩව වසර 5ක් රැඳී සිටීමෙන් ස්වයංක්‍රීයව මෙම ස්ථිර පදිංචි බලපත්‍රය ලබා ගන්න පුළුවන්. එතකොට මේ TCN පුරවැසියන් සඳහා අවශ්‍ය කොන්දේසි සපුරාලන සහ සතුටුදායක මට්ටමේ රුමේනියානු භාෂා දැනුමක් ඇති බව පෙන්විය යුතුය. ඒ කියන්නේ ඔයාලට භාෂා පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වෙනවා. එතකොට යුරෝපා සංගමයේ පුරවැසියන්ට මෙම කාඩ්පත හිමි වෙන්නේ වසර 10කට. TCN පුරවැසියන් සඳහා වසර 5කට තමයි මෙම කාඩ්පත නිකුත් කරන්නේ. ඉතින් මේ chart එක බැලුවම ඔයාලට තේරෙනවා ඇති මේ කාඩ් දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. අපි දැන් බලමු ඔබ ඒ කියන්නේ TCN පුරවැසියෙක් රුමේනියානු පුරවැසියෙකු සමග විවාහ වුණාට පස්සේ මේ නීතිය ඔබට බලපාන්නේ කොහොමද කියලා. ඔබ රුමේනියානු සිටිසන් කෙනෙක් සමග විවාහ වුණාට පස්සෙත් ඔබව සලකන්නේ TCN කෙනෙක් විදිහට. ඒ කියන්නේ තෙවන රටක පුරවැසියෙක් විදිහට තමයි සලකන්නේ. මොකද ඔබ තවමත් යුරෝපා සංගමයේ නොවන පුරවැසියෙක්. ඒ කියන්නේ ඔබව පාලනය වෙන්නේ තෙවන රටක පුරවැසියන්ට තියෙන නීතිය යටතේ. ඔබට ලැබෙන්නේ පෙරිමිස්තේ ෂෙදෙරෙපේ තෙර්මිල් ලුංග්. ඒ කියන්නේ දීර්ඝකාලීන පදිංචි බලපත්‍රය මිස පෙරිමිස්තේ ෂෙදෙරේ පර්මනන්ත. ඒ කියන්නේ ස්ථිර පදිංචි බලපත්‍රය නෙවෙයි. මෙතන තියෙන ප්‍රධාන පරිපාලන වාසිය තමයි සාමාන්‍ය TCN කෙනෙක් long term permit එක ලැබෙන්නේ අවුරුදු 5කට. හැබැයි ඔයා රුමේනියානු පුරවැසියෙකුගේ පවුලේ සමාජිකයෙක් නම් ඔබට මේක වසර 10ක් දක්වා දීර්ඝ වෙනවා. ඉතින් ඔයාලට තිබුණු ප්‍රශ්න ගොඩකට උත්තර මම මේ වීඩියෝ එකෙන් කතා කරා. හැමෝම පටලගෙන ඉන්න මේ නම් ටික මම වෙනම ඔයාලට පැහැදිලි කරා. මේ නීතිමය කරුණු ගැන ඔබත් යමක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් කරන්න valuable video කියලා. ඔබට ලැබෙන මේ long term permit එක වෙනත් රටකට මාරු කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබට ලැබෙන ප්‍රතිලාභ රැසක් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න.